ඉතින් මේ තියෙන්නේ මම මාස 3කින් සුද්ධ කරලා නැති මගේ PC එක. ඉතින් අද මම මේ PC එක සුද්ධ කරන්න යන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම PC එක ඕෆ් කරගන්නවා මොකද මේ PC එක කරන්ට් එකට ගහලා තියෙද්දි මේක ඇල්ලුවොත් එහෙම ඉතින් කරන්ට් එක වදිනවා. ඉතින් හොඳටම කරන්ට් එක වදිනවා. ඒ නිසා මම ඉස්සෙල්ලාම කම්පියුටර් ඕෆ් කරගෙන ඉන්නවා. ඉතින් දැන් මම PC එකේ ප්ලග් එකයි මොනිටරේ ප්ලග් එකයි ඕෆ් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන තියෙන ලයිටින් සෙටප් එක ඔන් කරගන්නවා. ඉතින් දැන් ඔක්කොම හරි. ඊට පස්සේ මෙතන මම රින් ලයිට් එක ඔන් කරගන්නවා මේ විදිහට. හරි ඒකත් හරි. ඉතින් මේ ලයිට් එක තියෙන්නේ මම දැන් කම්පියුටරේ සුද්ධ කරද්දී හැම පේන්නේ නැති හින්දා මේ ලයිට් එක දාලා තියෙන්නේ. එතකොට මේ රින් ලයිට් එක තියෙන්නේ මගේ දැන් වීඩියෝ එක වෙනවනේ වීඩියෝ එකේ ලයිටින් වල තමයි රින් ලයිට් එක දාලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. අපි දැන් මේ කම්පියුටරේ ගලවගෙන මේක සුද්ධ කරන්න පටන් ගමු. ඉතින් PC එක නම් මාරම් බරයි. ඒ කියන්නේ මේකේ තියෙන ඇතුලේ දේවල් තියෙන ඒවත් එක්ක මාරම් මේක ඉන්නේ. ඉතින් අපි මේක පල්ලයට මෙහෙම තියාගෙන මේක ඉස්සෙල්ලා අපිට ගලවන්න තියෙනවා මේ මදර් බෝඩ් එකේ මේ තියෙන වයර් ටික ගලව ගන්න ඕනේ. මේ නිකන් දුවන්නේ. ඊට පස්සේ මේ ටික මෙහෙම ගලව ගන්න ඕනේ මෙතන. මේ කූලින් ෆෑන් ටික ගලවන්න මෙතන තියෙන දේවල් ටික ගලවන්න මේ මදර් බෝඩ් එකත් මෙහෙම ගලව ගන්න ඕනේ. අපි ඉතින් ඒ ටිකත් මේ විදිහට ගලවලාම ඉතින් ඉස්සෙල්ලා මම මාසයක් දාගන්නවා මොකද මේකේ දූවිලි හින්දා නහයට දූවිලි යන හින්දා. දැන් මම ඉස්සෙල්ලා මේ කූලින් ෆෑන් එක ගලව ගන්නවා. ඉතින් මම කූලින් ෆෑන් එක මේ විදිහට ගලව ගත්තා. ඊට පස්සේ මේකේ තියෙන මේ ප්ලග් ටික ගලව ගන්න ඕනේ. ඉතින් දැන් මම ප්ලග් ටික නම් ගලව ගත්තා. දැන් තියෙන RAM ටික ගලවන්න. මේ විදිහට RAM එක ගලව ගන්නවා. දැන් ගොඩක් පරිස්සමෙන් ගලවන්න ඕනේ. ඊට පස්සේ මම දැන් මේකේ මදර් බෝඩ් එක ගලව ගන්නවා. ඉතින් ගොඩක් පරිස්සමෙන් ගන්නවා මොකද මේ මදර් බෝඩ් එකේ පොඩි හරි කෑල්ලක් නැහැ. මේ ඔක්කොම කම්පියුටර් වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් දැන් තියෙන මේ පවර් සප්ලයි එක ගලවලා මේ හાર્ඩ් එකක් ගලවලා ඊට පස්සේ මෙතන තියෙන DVD ප්ලේයර් එකක් ගලවලා මේ තියෙන කූලින් ෆෑන් එකක් ගලවලා මේක දැන් සුද්ධ කරන්න ඕනේ. ඉතින් මම මේ දේවල් ගලවන ටික නම් වීඩියෝ එකේ දාන්නේ නැහැ මොකද වීඩියෝ එක තව දික් වෙන නිසා. ඉතින් මම මේ ටික ගලවලා ඉවරලා ආයෙ ඔයගලන්ට වීඩියෝ එකේදී පෙන්නන්නම්. ඉතින් දැන් කම්පියුටර් ගලවලා ඉදි මාර බඩගින්නක් ආවා ඒ නිසා මම ගත්ත කෙහෙ ගෙඩියක්. ඉතින් අපි දැන් මේක කමු. දැන් නම් මම කම්පියුටරේ ගොඩක් දේවල් ගලවලා ඉවරලා ඔයගොල්ලන්ට පේන එක මේ විදිහට මම ගලව ගත්තා. ඉතින් මේ ටිකේ තියෙන දූවිලි ටික සුද්ධ කරලා ඊට පස්සේ මදර් බෝඩ් එකේ තියෙන දූවිලි සුද්ධ කරලා මේ කේසින් එකේ තියෙන දූවිලි සුද්ධ කරලා ඔක්කොම අපි සුද්ධ කරගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි දැන් මේක සුද්ධ කරමු. There was once a day that I would pray for you. I'd go and misbehave just so you'd notice too. Sneaking මාර දූවිලි down නේ from across the room. Damn, what a hell of a view. I feel good, you look great. I like you, I can't wait. A first time. ඉතින් ඕගොල්ලන්ට මාව ඇහෙනවද දැන් මොකද එළිය ගොඩක් හයියෙන් වහිනවා. ඉතින් කොහොම හරි මේ මම මේ ටික සුද්ධ කරගත්තද දැන් තියෙන්නේ මේ ඔක්කොම දේවල් ටික කේසින් එකට හයි කරලා මේක ප්ලග් කරගන්න. ඊට කලින් මම මෙතන ප්‍රොසෙසර් එක ගාව තර්මල් පේස්ට් ටික මම දැන් නැතුවා. ඊට පස්සේ දැන් තියෙන්නේ තර්මල් පේස්ට් ටික එකට දාලා ඉවරලා මේ කූලින් ෆෑන් එකකට හයි කරගන්න. ඉතින් ඉස්සෙල්ලාම අපි ඒක කරගමු. ඉතින් දැන් මම ප්‍රොසෙසරේ උඩ තර්මල් පේස්ට් ටික දාගත්තා. දැන් තියෙන්නේ මේ කූලින් ෆෑන් එක හයි කරගන්න. ඉතින් දැන් මම මේක හයි කරගත්තා. දැන් තියෙන්නේ මේ RAM දෙක හයි කරගන්න. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. ඉතින් දැන් මම මේ සේරම මේ කේසින් එකට හයි කරගන්නවා. ඉතින් දැන් මම මේ දේවල් ටික හයි කරගත්තා. දැන් අන්තිමට තියෙන්නේ මේ හાર્ඩ් එක හයි කරගන්න. ඔව් ඉතින් මම දැන් PC එකේ ඔක්කොම දේවල් හයි කරගෙන ඉවරයි. දැන් තියෙන්නේ මේකට පියන දාලා මේක වහලා ඉවරලා මේක ප්ලග් කරලා මේක ඔන් කරගන්න එක. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට කම්පියුටරේ සුද්ධ කරලා ඉවරුණා.
ඉතින් වීඩියෝ එක නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම තාමත් අපි channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නම් ගිහින් එන්න. හැමෝටම goodbye. මෙන්න කෑනයක් ඉතුරු වෙලා